රුන්සොයා කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. සාරා සයාගිට වුණ කරදරේට කෙවින් සහ තාත්තා සම්බන්ධයි කියලා දැනගන්නේ කෙවින්ගේම වැරද්දෙන් තමයි. නගරාධිපති නම් තමන්ගේ නෝනටවත් සයාගිට කරපු කරදරේ ගැන කිව්වේ නැහැ. හැබැයි කෙවින්ට ඒ වගේ අත්දැකීම් නැහැනේ. සයාගි මට ඔළුව පහත් කරගෙන හිටියේ නැති නිසා තමයි ඔක්කොම උනේ. දැන් ජීවිතේ පවා නැති වෙයි කියලා කෙවින් පුරුසාරම් දොඩනවා. ඉතින් සාරට දිගින් දිගටම මේක ඇහෙනකොට සාරා මේ ගැන තමන්ගේ තාත්තට කියනවා. සාරාගේ තාත්තා ලොකු පොලිස්කාරයෙක්නේ. ඉතින් මේ වෙලාවේ කෙවින්ගෙන් ප්‍රශ්න කරන්න මේ තාත්තා කටයුතු කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් කෙවින්ටත් ඉදිරියට හිරේ යන්න වෙනවා සයාගි මරන්න තැත් කරන්න අනුබල දීම වෙනුවෙන්. ඉතින් සාරා මේ දේ සයාගිගේ අක්කට පවා ඉදිරියට දැනුවත් කරයි. ඒ වගේම සයාගිට කරපු දේ නිසා කෙවින්ට ඉස්කෝලෙන් පවා අයින් වෙන්න වෙනවා කියන දේ අපිට විශ්වාස කරන්න පුළුවන්. පොලිසියෙන් ප්‍රශ්න අහද්දී කෙවින් Tamanට කරදරයක් වෙයි කියලා කෙවින් මේ දේවල් Taman නෙවෙයි තාත්තා කරා කියන එක පිළිගනී කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා. තාමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා අපේ YouTube channel එකට එකතු වෙන්න.